සියලුම දරුවන්ට ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ ආදායම් බදු ගැලපීම කොහොමද කරන්න කියන එක සම්බන්ධයෙන්. ඉතින් පහුගිය අවුරුදු කිහිපය තුල උසස් පෙළ විභාගයේදී කොහොමද මේ ආදායම් බදු ගැලපීම ඇවිල්ලා තියෙන්නේ සහ ඇවිල්ලා තියෙන ආකාර සියල්ලක්ම මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඉතින් අපි මේ ආදායම් බදු ගැලපීම කරන්න කලින් අපි මුලින්ම කරන්න ඕනේ මේ ආදායම් බදු ගලපන්න ඕනේ තැන් ටික මුලින්ම අපි හදාගෙන ඉන්න ඕනේ නැත්නම් රූල් කරගෙන ඉන්න ඕනේ නේ. එතකොට මම ලාභ වලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය සහ ඊට අදාළ සටහන් ටික මම මෙතන මට ආදායම් බදු ගැලපීම කරන්න ඕනේ විස්තර ටික විතරයි මම මෙතන රූල් කරගෙන තියෙන්නේ. හරි. එතකොට දරුවෝ ලාභ හෝ වලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය අපි රූල් කරද්දී අපි මෙතන කියනවානේ බදු පෙර ශුද්ධ ලාභය කීයක්ද? අපි මෙතන කියන්නේ බදු පෙර ශුද්ධ ලාභය කීයක්ද? ඊට පස්සේ අපි ඒකෙන් අඩු කරනවා ආදායම් බදු වියදම කීයක්ද කියන එක නේ. හරි. ඔන්න එහෙනම් ආදායම් බදු ගලපන්න ඕනේ එක තැනක් තමයි ලාභ හෝ වලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ බදු පෙර ලාභයට පස්සේ ආදායම් බදු කියලා අපි වියදම අඩු කරන්න ඕනේ. ඔන්න ආදායම් බදු ගලපන එක තැන. ඊට පස්සේ මේ ආදායම් බදු වියදම හැදුනේ කොහොමද කියලා අපි මොකද කරන්න ඕනේ මේ සටහනක් අරගෙන අපි පෙන්වන්න ඕනේ නේ. මූල්‍ය ප්‍රකාශන කට්ටල තුල සටහනක් අරගෙන අපි පෙන්වන්න ඕනේ. හරි. එතකොට අපි මේ ඔයාලා සටහන ගොඩක් වෙලාවට ආදායම් බදු වලට අදාළ දෙවෙනි සටහන තමයි එන්නේ. ආදායම් බදු කියලා සටහනක් ගන්න. ඔයාලා මේ දෙක මුලින්ම ලියා ගන්න. වර්ෂයට අදාළ ආදායම් බද්ද ඒ වගේම ඌණ හෝ අදි බදු ගැලපීම කියලා ඔයාලා මුලින් ලියාගෙන ඉන්න මේක මූල ප්‍රකාශන ටික රූල් කරද්දි. හරි. ඔන්න එහෙනම් ආදායම් බදු ගලපන්න තියෙන දෙවෙනි තැන. හරි. ඊට පස්සේ අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට ගියපුවාම ජංගම වගකීම් කියලා අපි මාත් ටොපික් එකක් ගන්නවා. හරි. එතන ගෙවිය යුතු ආදායම් බදු කියලා අපි සටහන් කරගන්න ඕනේ. ඔන්න එහෙනම් ආදායම් බදු ගලපන තුන්වෙනි තැන. හරි. මම පාස් පේපර්ස් අරගෙන තමයි මම මේ ඔක්කොම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම මුලින්ම ගන්නවා 2022 අවුරුද්දේ පාස් පේපර් එකේ කොහොමද ආදායම් බදු ගැලපීම ඇවිල්ලා තියෙන එක පිළිබඳව ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. හරි. එතකොට දරුවෝ ආදායම් බදු ගලපන්න කලින් ඔයාලා යම්කිසි දෙයක් දැනගෙන ඉන්න ඕනේ ආදායම් බදු සම්බන්ධයෙන්. ආදායම් බදු ගැලපීමක් එද්දී අපිට හැම වෙලේම අවුරුදු දෙකකට අදාළව තමයි ආදායම් බදු ගලපන්න සිද්ධ වෙන්නේ. මොකක්ද ඒ අවුරුදු දෙක? එකක් තමයි ප්‍රවර්තන වර්ෂය. ප්‍රවර්තන වර්ෂය දරුවෝ. ප්‍රවර්තන වර්ෂය. ඒ කියන්නේ අපි මේ මූල්‍ය ප්‍රකාශන හදන අවුරුද්ද. අන්න. ඒ අවුරුද්දට අදාළව ආදායම් බදු ගලපන්නත් ඕනේ. ඊට පස්සේ පසුගිය වසර ඒ කියන්නේ ප්‍රවර්තන වර්ෂයේ දැන් අපි මූල්‍ය ප්‍රකාශන හදන අවුරුද්දට කලින් අවුරුද්ද. එහෙනම් ආදායම් බදු ගැලපීම අවුරුදු දෙකකට සම්බන්ධයි. එකක් පසුගිය අවුරුද්ද සහ ප්‍රවර්තන වර්ෂය නැත්තම් මේ අවුරුද්ද. එහෙනම් ඔය අවුරුදු දෙකට සම්බන්ධ කරලා තමයි ආදායම් බදු ගලපන්න තියෙන්නේ. හරි. එතකොට ඔයාලා දැන් මුලින්ම පේපර් එක අරගෙන ඔයාලා බලන්න ආදායම් බදු සම්බන්ධයෙන් විස්තර කොහෙද දීලා තියෙන්නේ කියන එක. හරි. ඔයාලට ආදායම් බදු සම්බන්ධයෙන් විස්තර කොහෙද දීලා තියෙන්නේ කියලා බලද්දී ශේෂ පිරික්සුමේ ඔයාලට අනිවාර්යෙන් ආදායම් බදු සම්බන්ධයෙන් විස්තර දෙකක් ඔයාලට දීලා තියෙනවා. මොකක්ද? එකක් තමයි ගෙවූ ආදායම් බදු. ශේෂ පිරික්සුමේදී අනිවාර්යෙන් ගෙවූ ආදායම් බදු කියලා වටිනාකම. ඊට පස්සේ ආදායම් බදු සඳහා ප්‍රතිපාදන කියලා වටිනාකමකුත් ඔයාලට අනිවාර්යෙන් ඇති. ඔන්න එහෙනම් ගාන හදද්දී ඔයාලට ආදායම් බදු සම්බන්ධයෙන් විස්තර දෙන තැන. ශේෂ පිරික්සුමේ ගෙවූ ආදායම් බදු කියලා තියෙනවා. ඒ වගේම ශේෂ පිරික්සුමම ආදායම් බදු සඳහා ප්‍රතිපාදන කියලා ඔයාලට අනිවාර්යෙන් වටිනාකමක් දීලා තියෙනවා. ඊට පස්සේ අතිරේක තොරතුරු වල ඔයාලට දීලා තියෙන දරුවෝ ආදායම් බදු සම්බන්ධයෙන් විස්තර කිහිපයක් නේ විස්තර ටිකක් ඔයාලට දීලා තියෙනවා. බලන්න 2022 අවුරුද්දේ නම් 9 වෙනි ගැලපීම නැත්නම් 9 වෙනි අතිරේක තොරතුරු ඔයාලට ආදායම් බදු සම්බන්ධයෙන් විස්තර ටිකක් දීලා තියෙනවා. එතකොට ඔය විස්තර පදනම් කරගෙන තමයි ඔයාලා ආදායම් බදු ගලපන්න ඕනේ. හරි. දැන් මම කිව්වා මේ ආදායම් බදු අවුරුදු දෙකකට සම්බන්ධයි. අපි ඔය අවුරුදු දෙක වෙන වෙනම ගලපගත්තොත් ඔයාලට ලේසියෙන්ම මේ ආදායම් බදු ගැලපීම කරන්න පුළුවන්. හරි. අපි මුලින්ම මොකද්ද කරන්න ඕනේ? දැන් මේකේ ශේෂ පිරික්සුමේ තියෙනවා ගෙවූ ආදායම් බදු කියලා මම මේක වටිනාකම දාගන්නම් මෙතන 900ක්. ඊට පස්සේ ආදායම් බදු සඳහා ප්‍රතිපාදන කියලා තියෙන දරුවෝ 400ක්. 400ක් තියෙනවා. ඔන්න ඔය වටිනාකම් දෙක තියෙනවා මේකේ. ගෙවූ ආදායම් බදු කියලා 900ක් තියෙනවා. ආදායම් බදු සඳහා ප්‍රතිපාදන කියලා 400ක් තියෙනවා. ඔයාලා මුලින්ම කරන්න ඕනේ මෙන්න මෙතන ගෙවූ ආදායම් බදු තියෙන්නේ.
මේ ගෙවූ ආදායම් බදු හැම වෙලේම අවුරුදු දෙකකට සම්බන්ධයි. පහුගිය අවුරුද්දට සහ මේ අවුරුද්දට. ඔයාලා මුලින්ම කරන්න ඕනේ මේ ගෙවූ ආදායම් බද්ද ගිය අවුරුද්දට කීයද මේ අවුරුද්දට කියලා වෙනවම කඩා ගන්න. පේපර් එක අරගෙන ආදායම් බදු ගෙවීම ගිය අවුරුද්දට කීයද මේ අවුරුද්දට කීයද කියලා ඔයාලා කඩා ගන්න. කොහොමද ඒක කරගන්නේ? ඔයාලට අතිරේක තොරතුරු වල ඔයාලට දීලා තියෙනවනේ ආදායම් බදු සම්බන්ධයෙන් විස්තර ටික. අන්න එතන ඔයාලට දීලා තියෙනවා ගිය අවුරුද්දට කීයක්ද මේ ආදායම් බදු කියන එක සම්බන්ධයෙන්. බලන්න මේකේ දීලා තියෙනවා පසුගිය වසර සඳහා ගෙවූ 320ක්. එහෙනම් මේ 900න් 320ක් දරුවෝ පසුගිය අවුරුද්දට ගිය අවුරුද්දට 320ක් ගෙවලා තියෙනවා. එහෙනම් මේක ඉතිරි ටික තමයි මේ අවුරුද්දේ වෙන්නේ. ඒ කියන්නේ 900 320ක් ගියපුවාම කීයද 580යි නේ. 580ක්. එහෙනම් මේ අවුරුද්දේ 580ක් ප්‍රවර්තන වර්ෂයට මම ඒක මෙතන ලියා ගන්නවා. ප්‍රවර්තන වර්ෂය. ඔන්න එනම් මුලින්ම කරේ පහුගිය අවුරුද්දේ ගෙවපේ මේ අවුරුද්දේ එකයි දෙකකට කඩාගත්තා. හරි. ඊට පස්සේ දැන් ඔයාලට කරන්න තියෙන්නේ මොන පළවෙනි පියවර. පසුගිය වර්ෂය සඳහා අදාළ ගැළපීම මුලින් කරන්න. මම කියන්නේ අවුරුදු දෙකකට ආදායම සම්බන්ධයි කියලා. පහුගිය අවුරුද්ද ගැළපීම ඔයාලා මුලින් කරලා ඉන්න. කොහොමද මේ පහුගිය අවුරුද්දට අදාළ ගැළපීම කරන්නේ? දැන් මෙතන තියෙනවා නේද දරුවෝ ආදායම් බල සඳහා ප්‍රතිපාදන කියලා වටිනාකමක් ශේෂ පිරික්සන. ආදායම් බල සඳහා ප්‍රතිපාදන කියලා වටිනාකමක් තියෙනවා. මොකක්ද ඒක තේරුම? කියන්නේ ගිය අවුරුද්දට ආදායම් බදු වෙයි කියලා අපි හිතලා වෙන් කරපු ගාන. කීයක්ද? 400යි කියලා තියෙනවා. කියන්නේ ගිය අවුරුද්ද අපි ආදායම් බදු 400ක් වෙයි කියලා හිතුවා. ඊට පස්සේ දැන් අපි ගත්ත වටිනාකමක් නේද පහුගිය අවුරුද්දේ ඇත්තටම ගෙවපු ගාන කීයද කියලා. කීයද? 320ක් ඇත්තටම ගෙවුවා කියලා තියෙනවා. ඒ කියන්නේ අපි හිතුවා 400ක් වෙයි කියලා. හැබැයි ගෙවලා තියෙන්නේ 320යි. ඒ කියන්නේ ගිය අවුරුද්දේ වෙන් කරපු ගාන වැඩිනේ. ගිය අවුරුද්දේ වෙන් කරපු ගාන වැඩි. ප්‍රතිපාදනය වැඩි ගෙවපු ගානට වඩා. එහෙනම් ප්‍රතිපාදනය වැඩි නම් අධිබදු වෙන් කිරීමක් නේ. ගිය අවුරුද්දේ හිතපු ගාන වැඩි. ප්‍රතිපාදනය වැඩි. එහෙනම් ඒක කියනවා අධිබදු වෙන් කිරීමක්. එහෙනම් ඔයාලා මොකද කරන්න ඕනේ? මෙන්න මේ දෙක සංසන්දනය කරන්න. ඊට පස්සේ ඒකේ වටිනාකම් දෙකේ වෙනස ගන්න. කීයක්ද? 80ක් නේ. අධිබදු වෙන් කිරීමක් වුණ 80ක් වැඩි. එහෙනම් වැඩි නම් අපි මොකද කරන්නේ? අඩු කරලා දාන්න ඕනේ මෙතනින් නේ. අඩු කරලා දාන්න. වැඩිපුර වෙන් කරලා තිබ්බොත් අපි මෙතනින් අධිබදු වෙන් කිරීමක් කියලා තමයි කියන්නේ. ඔන්න ඒක නම් මෙතනින් අඩු කරන්න ඕනේ. ඔන්න එහෙනම් පසුගිය අවුරුද්දට අදාළ ආදායම් බදු ගැලපීම අපි කරලා ඉවරයි. පසුගිය අවුරුද්දට අදාළ ආදායම් බදු ගැලපීම කරලා ඉවරයි. මෙතන ප්‍රවර්තන වර්ෂයට ගෙවපු 580ක් දැන් අපි මුකුත් කරේ නැහැ. තාම ඒක මෙතන තියෙනවා දරුවෝ. හරි. ඊට පස්සේ දෙවෙනි පියවර. ඔයාලා දැන් එන්න ප්‍රවර්තන වර්ෂයට. ප්‍රවර්තන වර්ෂය සම්බන්ධයෙන් ඔයාලා මොකද්ද කරන්න ඕන? ප්‍රවර්තන වර්ෂය ඔයාලා බලන්න මේ අවුරුද්දට අදාළ සම්පූර්ණ ආදායම් බදු වියදම කීයක් වෙනවද? මේ අවුරුද්දට අදාළ සම්පූර්ණ ආදායම් බදු වියදම හොයාගන්න. ඒක කොහෙද තියෙන්නේ? ඒකත් ඔයාලගේ තියෙනවා සටහනේ නේ. සටහනේ නැත්නම් අතිරේක තොරතුරු තියෙනවා. ඒ බලන්න 2023 3.31 දින අවසන් වර්ෂ සඳහා මුළු ආදායම් බදුවක් කීමේ 1200යි. ඔන්න එහෙනම් 1200 කියලා තියෙනවා මේ අවුරුද්දට අදාළ සම්පූර්ණ ආදායම් බදු වගකීම. එහෙනම් ඔයාලා මොකද්ද කරන්න ඕනේ? අන්න ඒ 1200 වල දාගන්න මේ සටහනේ වර්ෂයේ ආදායම් බද්ද. ඔන්න 1200 කියලා දාගත්තා. ඔන්න ඊළඟ පියවර ඔයාලට කරන්න තියෙන්නේ. 1200 කියලා ආයතනෙන් දාගන්න ඕනේ. හරි. ඊළඟ පියවර මොකද්ද කරන්න ඕනේ? දැන් ඔන්න එහෙනම් මේ අවුරුද්දේ ආදායම් බදු වගකීම 1200යි. මේ අවුරුද්දේ ආදායම් බදු වගකීම 1200යි. මේ අවුරුද්දට ගෙවපු ගාන මෙතන අපි ඉතුරු කරගත්තා නේ. කීයද? 580ක්. අපි කලින් හොයාගත්තනේ මේ අවුරුද්දට ගෙවපු ගාන වුණ 580. දැන් ওই දෙක සංසන්දනය කරන්න. මේ අවුරුද්දේ සම්පූර්ණ ආදායම් බදු වගකීමයි ගෙවලා තියෙන ගානයි. එහෙනම් සම්පූර්ණ ආදායම් බදු වියදම කීයද? 1200යි. ඊට පස්සේ ගෙවලා තියෙන ගාන 580යි. එහෙනම් තව මම ගෙවන්න තියෙනවා 620ක් නේ දරුවෝ. 620ක් මම ගෙවලා තියෙනවා. ඒ කියන්නේ තාම මම ගෙවලා නැහැ. ඒක මගේ වගකීම. එහෙනම් මම මොකද කරන්නේ? ගෙවිය යුතු ආදායම් බදු වල මම මේ 620 දාගන්නවා. ඔන්න. හරි. ඊට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ? අපි මේ ආදායම් බදු සටහනේ මෙතන ඊන වටිනාකම ගන්න 1120යි නේ. 1280 කඩු කරපුවාම 1120ක් එනවා. ඒක ඔයාලා මෙතන ආදායම් බදු කියන කොලම් එකේ ඔයාලා මෙතන දාගන්න 1120යි කියලා. එහෙනම් ඔන්න ආදායම් බදු ගැලපීම ඇත්තටම ඔච්චරයි දරුවෝ කරන්න තියෙන්නේ. විනාඩියක්වත් යන්නේ නැහැ ගැලපීම කරන්න. ඔන්න ආදායම් බදු එන එක ක්‍රමයක් තමයි මම ඔයාලට කිව්වේ. හරි. අපි බලමු ආදායම් බදු සම්බන්ධයෙන් එන තවත් ක්‍රමයක්. ඔයාලා ගන්න 2017 උසස් පෙළ පේපර් එක ගන්න. 2017 දී ඔයාලට තවත් විදිහකට ආදායම් බදු ගැලපීම ඇවිල්ලා තියෙනවා. මම ඒකත් ඔයාලත් එක්ක කතා කරන්න. හරි. දරුවෝ 2017 අවුරුද්දේ ඇවිල්ලා තියෙනවා අපිට බලන්න ශේෂ පිරික්සුමේ තියෙනවා ගෙවූ ආදායම් බදු කියලා කීයක්ද?
1900ක් දරුවෝ 1900ක්. ගෙවූ ආදායම් බදු කියලා 1900ක් තියෙනවා ශේෂ පිරික්සුණු. ඊට පස්සේ ආදායම් බදු වෙන් කිරීම කියලා තියෙනවා කියද දරුවෝ 800ක්. ඔන්න එහෙනම් ආදායම් බදු සම්බන්ධ විස්තර දෙකක්. ඊට පස්සේ ආදායම් බදු සම්බන්ධ අතිරේක තොරතුරු අපිට දීලා තියෙනවා කොතනද කීවෙනි ගැලපීමේද අපිට දීලා තියෙනවා හතරවෙනි ගැලපීමේ තියෙනවා අපිට ආදායම් බදු සම්බන්ධ අනෙකුත් විස්තර කියලා. හරි. මම කිව්වේ මොකද්ද මුලින්ම මේ ගෙව් ආදායම් බද්ද මේ අවුරුද්දේ කීයද ගිය අවුරුද්දේ කීයද කියලා හදා ගන්න. හරි. බලන්න අපිට වෙනත් තොරතුරු වල දීලා තියෙනවා ආදායම් බදු ගෙවීම තුළ පසුගිය වර්ෂ සඳහා ගෙවු 900ක් තියෙනවා. අන්න. පසුගිය අවුරුද්දට 900යි නම් මේකේ මේ අවුරුද්දේ කීයද දරුවෝ? ඉතුරු වෙන්නේ 1000යි නේ. පසුගිය අවුරුද්දට 900යි ප්‍රවර්තන වර්ෂයට 1000යි නේ. හරි. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? මෙන්න මේ පසුගිය අවුරුද්දට ගෙවපු එකයි ආදායම සඳහා ප්‍රතිපාදනයයි සංසන්දනය කරන්න. දැන් බලන්න ගිය අවුරුද්දේ අපි 800ක් වෙයි කියලා හිතුවා. 800ක් වෙයි කියලා අපි වෙන් කරලා තියාගත්තා. හැබැයි ඇත්තට මේක 900ක් වුණා. ඒ කියන්නේ අපි හිතුවට වඩා වැඩි ගාණක් ගිහිල්ලා නේ. එහෙනම් වෙන් කරපු ගාණ මදි, ගෙවපු ගාණ වැඩි. එහෙනම් අපි කියනවා ඒකට ඌණ වෙන් කිරීමක් තියෙනනේ. වෙන් කරපු එක අඩුයි, ප්‍රතිපාදනය අඩුයි. එහෙනම් අපි කියන ඌණ අඩුවෙන් වෙන් කරලා තියෙන්නේ. කීයක්ද? 900 800 100ක්. එහෙනම් ඔයාලා මොකද කරන්න ඕනේ? ආදායම් බදු සම්බන්ධ සටහනට ගිහිල්ලා 100ක් දාගන්න මෙතන. හැබැයි අධිවෙන් කිරීමකදී නම් අපි අඩු කරා, ඌණ වෙන් කිරීමකදී නම් අපි ධන ලකුණක් විදිහට නැත්නම් එකතු කිරීමක් විදිහට තමයි දරුවෝ දාන්නේ. ඔන්න ආදායම් බදු එන දෙවෙනි විදිය. ඔන්න ඕක තමයි ආදායම් බදු සම්බන්ධ එන දෙවෙනි විදිය. මම කලින් කතා කරේ අධි බදු වෙන් කිරීම. දැන් මේකේ තියෙන්නේ ඌණ බදු වෙන් කිරීම. හරි අපි මේක ඉතිරි ටිකක් කරගෙන යන්න. හරි ඊට පස්සේ අපිට කියනවා ප්‍රවර්තන වර්ෂයේ හරි දැන් ඊළඟ පියවර මොකක්ද අපි ඇත්තටම? හරි දැන් පසුගිය අවුරුද්දට අදාළ ආදායම් බදු ගලපලා ඉවරයි. එහෙනම් දැන් ඊළඟ පියවර මේ අවුරුද්දට අදාළ ආදායම් බදු වේදම සම්පූර්ණයෙන් අඳුර ගන්න ඕනේ කීයක්ද කියන එක. හරි. බලන්න මේ අවුරුද්දට අදාළ ආදායම් බදු වේදම කීයක්ද කියලා තියෙනවද කියලා. හරි. ප්‍රවර්තන වර්ෂයේ අවසාන කාර්තුවේ ආදායම් බදු වගකීම ලක්ෂ 5ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. දැන් මෙතන හැබැයි පොඩි කලින් එකට වඩා පොඩි වෙනසක් තියෙනවා. මොකක්ද? කලින් අදපු ගානේ අවුරුද්දට අදාළ ආදායම් බදු වේදම 1200 කියලා සම්පූර්ණයෙන් අවුරුද්දට අදාළම එක දීලා තිබ්බා. හැබැයි මේක එහෙම අවුරුද්දටම අදාළ එක දීලා නැහැ. දැන් මොකක්ද මේක දීලා තියෙන්නේ? තාම අපි ගෙවපු නැති එක තමයි දීලා තියෙන්නේ. කියන්නේ මේ බලන්න ප්‍රවර්තන වර්ෂයේ අවසාන කාර්තුවේ ආදායම් බදු වගකීම 500ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. ඒ කියන්නේ මේ අවුරුද්දේ අවසාන කාර්තුවේ එක 500යි. එහෙනම් මේ අවුරුද්දටම අදාළ එක කොහොමද අපි දරුවෝ හොයාගන්නේ? අවුරුද්දටම අදාළ එක කොහොමද හොයාගන්නේ? මේ බලන්න. මේ අපි මේ දෙක දාලා ඉවරයිනේ. මේ ප්‍රවර්තන වර්ෂයට අදාළ ගෙවපු 1000ක් තියෙනවා. දැනට අපි 1000ක් ගෙවලා. ඒ කියන්නේ පළවෙනි කාර්තු තුනට අපි 1000ක් ගෙවලා. තව 500ක් මම ගෙවන්න තියෙනවා. එහෙනම් සම්පූර්ණ ආදායම් බදු කොහොමද හදන්නේ? ගෙවපු එකයි ගෙවන්න තියෙන එකේනුයි තමයි සම්පූර්ණයෙන් ආදායම් බදු වියදම හැදින්නේ මේ අවුරුද්දේ. එහෙනම් 1000ක් තියෙනවා ගෙවපු එක. අන්තිම කාර්තුවේ එක 500යි කියලා තියෙනවා. එහෙනම් අවුරුද්දට අදාළ සම්පූර්ණ ආදායම් බදු වගකීම කීයද? 1500යි. මේ ඔන්න එහෙනම් ඒක මම දාගත්තා මේ අවුරුද්දේම හොයාගෙන. මේ කලින් එකට වඩා පොඩ්ඩක් වෙනස් නේ. චූටි වෙනසක් තියෙනවා. එතකොට මේ 1500යි අවුරුද්දක මම ගෙවලා තියෙන්නේ 1000යි. මම තව 500ක් ගෙවන්න තියෙනවානේ. එහෙනම් දැන් මේක කෙලින්ම අපිට උනත් ගන්න පුළුවන් මේ අවසාන කාර්තුව එක ගෙවලා නැහැ. එහෙනම් 500ක් නේ ගෙවලා නැත්තේ. එහෙනම් ඒක කෙලින්ම උනත් අපිට දාගන්න පුළුවන් ආදායම් බදු ගෙවිය යුතු ආදායම් බදු කියලා 500ක් විදිහට අපිට කෙලින්ම දාගන්න පුළුවන් නේ. හරි. ඔන්න ආදායම් බදු ගැලපීම වෙන දෙවෙනි ආකාරය. ඊට පස්සේ අපි බලමු ආදායම් බදු ගැලපීම එන තවත් විදිහක් මේකේ මම දැක්ක පහුගිය අවුරුදු කීපය තුල බලපුවාම 2020 ගාන බලන්න කරන 2020 මේක පොඩ්ඩක් මේ විදිහට නෙමෙයි. ඒ කියන්නේ පොඩි වෙනසක් තියෙනවා මේක. හරි දරුවෝ 2020 ඇවිල්ලා තියෙන එක මේකට වඩා පොඩ්ඩක් වෙනස්. චුට්ටක් කල්පනා කරන්න තියෙන්නේ. මහා ලොකු දෙයක් නෙමෙයි ඒකත්. ඒකත් ඉතාමත් සරලයි. හරි. මුලින්ම අපි මොකද කරන්න ඕනේ? දැන් මම මෙතන දාගන්න ගෙව් ආදායම් බදු 1250යි කියලා තියෙනවා.
ඒ වගේම ආදායම් බදු සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම නැත්නම් 400යි කියලා තියෙනවා. හරි. හරි. ඊට පස්සේ මේකට අදාළ අතිරේක තොරතුරු තියෙන්නේ 8 වෙනි ගැළපීමනේ. 8 වෙනි ගැළපීම තමයි තියෙන්නේ. හරි. දැන් මම කියපු මුලින්ම කරන්න ඕනේ කීවේ මොකද්ද? පසුගිය අවුරුද්දට අදාළව ආදායම් බදු ගැළපීම ඉවරක් කරලා දාගන්න ඕනේ. හරි. ගෙවූ ආදායම් බදු තියෙනවා 1250ක්. ඒකේ බලන්න ගිය අවුරුද්දට කීයද මේ අවුරුද්දට කීයද කියලා කඩා ගන්න. වර්ෂය තුල ගෙවූ ආදායම් බදු තුල පසුගිය වර්ෂය සඳහා ගෙවූ 520යි. කියන්නේ පහුගිය අවුරුද්දට 520යි. එහෙනම් මේ ප්‍රවර්තන වර්ෂයට එහෙනම් කීයක්ද මේකේ තියෙන වෙනසනේ? එහෙනම් අපි ප්‍රවර්තන වර්ෂයට ගත්තොත් එහෙම 730ක් නේ 730ක් ප්‍රවර්තන වර්ෂය. මේක පසුගිය මේක ප්‍රවර්තන වර්ෂයට ඔන්න එක කඩාගත්තා. හරිද? ඊට පස්සේ දැන් පහුගිය අවුරුද්දේ තත්ත්වය දැන් අපි ගලපලා ඉවර කරමුනේ. පහුගිය අවුරුද්දේ වෙන් කරලා තියෙනවා කීයක්ද දරුවෝ 400යි නේ හරිනේ. 400ක් වෙන් කරලා තියෙනවා. හැබැයි අපි 520ක් ගෙවලා තියෙනවා නේ. ඒ කියන්නේ අපි ගිය අවුරුද්දේ හිතලා තියෙන 400යි කියලා. හැබැයි අපි 520ක් ගෙවලා තියෙනවා. එහෙනම් ඌණ දාලේද දැන් ඔයාලා දන්නවා මොකක්ද? ඌණ වෙන් කිරීමක් නේ තියෙන්නේ. වෙන් කරපු ගාන අඩු. වෙන් කරපු ගාන අඩුයි නම් හැම වෙලේම ඌණ වෙන් කිරීමක් කියලා තමයි අපි කියන්නේ. හරිනේ? එහෙනම් පසුගිය අවුරුද්දට 400ක් වෙන් කරලා තියෙනවා. හැබැයි අපි 520ක් ගෙවලා තියෙනවා. එහෙනම් ඌණ වෙන් කිරීමක් තියෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? 120ක් ඌණ වෙන් කිරීම. ඌණ වෙන් කිරීම නම් අපි එකතු කර ගන්නවා නේ. ඔන්න එහෙනම් පසුගිය අවුරුද්දට අදාළව ගලපලා ඉවරයි. දැන් ඉන්න මේ අවුරුද්දට. මේ අවුරුද්දට ආදායම් බදු වියදම කීයද කියලා සම්පූර්ණයෙන් හොයාගන්න. 8 වෙනි ගැලපීම තියෙනවා. මේක කෙලින්ම දීලා තියෙනවා නේ. අවසන් 2020 3.31 දින අවසන් වර්ෂය සඳහා මුළු ආදායම් බදුවක් කියමු 650ක් ලෙස ඇස්තිමේට් කරලා. එහෙනම් ඔන්න වර්ෂයේ ආදායම් බද්ද 650ක් කියලා මෙතනින් කෙලින්ම දාගන්න පුළුවන්. කලින් දානවා වගේ අපිට කෙලින්ම දීලා තියෙනවා නේ. 650යි කියලා. එහෙනම් අපි කෙලින්ම මෙතන දාගත්ත 650යි කියලා. හරි. ඊට පස්සේ දැන් බලන්න මේ අවුරුද්දේ 650යි. දැන් බලන්න මේ අපි මේ අවුරුද්දට අදාළව ගෙවලා තියෙන 730ක්. නේ? කලින් හදපු ගණන් වල අපි අවුරුද්දේ ගණන්ට වඩා හැම වෙලේම අඩුවෙන් තමයි ගෙවලා තිබ්බේ. හැබැයි මේකේ අවුරුද්දේ ගණන්ට වඩා වැඩිපුර ගෙවලා තියෙනවා. කීයක්ද? නේ? අවුරුද්දට අදාළ 650යි. හැබැයි මම 730ක්ම ගෙවලා තියෙනවා නේ. එහෙනම් 80ක් මම වැඩිපුර ගෙවලා. මේ අවුරුද්දට අදාළ. වැඩිපුර ගෙවලා. එහෙනම් ඒක මගේ වගකීමක් වෙනවද? නෑ 80ක් එහෙනම් මම වැඩිපුර ගෙවලා. එහෙනම් මගේ වත්කමක් තමයි දරුවෝ වෙන්නේ. ඔන්න මේක පොඩ්ඩක් වෙනස් වෙනවානේ. එහෙනම් ජංගම වත්කම් වල ලැබිය යුතු ආදායම් බදු. ලැබිය යුතු ආදායම් බදු කියලා ඔයාලට 80ක් මෙතන දාගන්න පුළුවන්. ඔන්න එහෙනම්. ඔහොම තමයි දරුවෝ ආදායම් බදු සම්බන්ධ සියලුම ගැලපීම් මේ ඇවිල්ලා තියෙන්නේ පහුගිය අවුරුදු කිහිපය තුල. මට එකක් අමතකුණානේ මෙතන ඔයගොල්ලෝ එකතු කරලා දාගන්න ඕනේ 770ක් නේ. එහෙනම් 770ක් මේක දාගන්න මම කලින් ගානේ මම හිතන්නේ මම මේක මෙතන දාගත්තේ නෑ. හැම ගානකම මෙතන ආදායම් බදු කියන විදිහට මෙතන අපි කීයද කියන එක දාගන්න ඕනේ. හරි. කොහොම තමයි ආදායම් බදු වගකීම ඇවිල්ලා තියෙනවා. ඔයාලට ඉතාමත් පහසුවෙන් විනාඩියක් යන කලින් මේ ආදායම් බදු වගකීම කලබල ලකුණු සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන්. එහෙනම් මට කරන උදව්වක් විදියට පොඩි YouTube මගේ channel එක subscribe කරගෙන යන්න. අලුතෙන් මොකක් හරි වීඩියෝ එකක් දැම්මම ඔයගොල්ලන්ට ටක් ගාලා බලා ගන්න හැකියාව තියෙනවා. එහෙනම් සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.